अंगुली रसे मका सिनहा गिरा किना अंदुरी मगी मटा रंदुने आतमा अतनेरा नगहिलिना गतुना हिससिलिना उहुहानि सातमामी सिला उहुहानि सातमामी Hi everyone, welcome back to my channel. ඉතින් ඔයාලට කොහොමද? ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්නව නේද? ඉතින් මේ වෙසක් vlog එක මම වෙසක් මාසෙම ගේන හිටිය vlog එකක්. නමුත් මගේ app එකේ වෙච්ච පොඩි ප්‍රශ්නයක් නිසා කීපයක් වුණා. ඒ නිසා මට වීඩියෝ එක edit කරලා upload කරලා ඔයාලත් එක්ක share කරගන්න බැරි වුණා. මේ මං හිතන්නේ මම 4 වෙනි වතාවට විතර මේ වීඩියෝ එක edit කරන එක. ඉතින් මේකත් අප්ලෝඩ් කරගන්නකන් ෂුවර් නෑ. කොහොමරි මගේ එඩිට් කරපු ඇප් එකේ උණු ප්‍රශ්නයක් නිසා තමයි මට මේක කලින් අප්ලෝඩ් කරගන්න බැරි වුණේ. කොහොමරි මේක අපේ වෙසක් vlog එකනේ. ඉතින් වෙසක් මාසේ මුලම අපි වෙසක් කුඩු හදන්න ගත්තා. ඒ වෙසක් කියන්නේ වෙසක් එකට අපේ ගෙදර වෙසක් කුඩු අල්ලන්න නෙවෙයි. අපේ පැත්තේ මාම කෙනෙක් ආරණ්‍යයකට වෙසක් මාසේ දානයක් ලෑස්ති කරලා තිබුණා. ඉතින් එයා අපිත් එක්ක කතා කරගත්ත වෙසක් මාසෙත් නිසා වෙසක් කුඩු අරන් ගියා නම් හොඳයි කියලා. ඉතින් අපේ ගෙදරින් ගෙදර තමයි වෙසක් කුඩු ටික හදලා මේ දා මේ මාමාම වෙසක් කුඩු ටික ගෙනියන්න. ඉතින් එයාත් හරි සතුටින් වෙසක් කුඩු ටික හරි ලස්සනට අපේ ගෙදර අය මට නම් ලොකුවට සපෝට් එකක් දෙන්න බැරි වුණා. නමුත් ඔක්කොම ලස්සනට හැදුවා. ඔන්න ඉතින් ඊළඟට අපේ වෙසක් මාසේ වෙසක් පොයට කලින් අපේ පන්සලේ ලොකු පූජාවක් තිබුණා. ඒ තමයි අපේ පන්සලට අටවිසි බුදුරජාණන් වහන්සේලා වඩම්මවන පූජාව. ඉතින් ගමේ හැමෝම එකතු වෙලා හරි ලස්සන පෙරහැරක් ලෑස්ති කරලා මේ විශේෂ අවස්ථාවට ගමේ හැමෝම සහභාගී වුණා. ඉතින් මට එදා වැඩ කරන දවසක් වුණත් මම උදේ නිවාඩු දාලා මේ අවස්ථාවට ගියා. ඉතින් ගමේ ඉන්න නංගිලා මල්ලිලා හැමෝම වැඩිහිටිය අය පවා එකතු වෙලා ලස්සන පෙරහැරකින් අපි පන්සලට අටවිසි බුදුරජාණන් වහන්සේලා වැඩැම්මුවා. ඉතින් මේ අටවිසි බුදුරජාණන් වහන්සේලා ඒ කුටිවලට වඩම්මවන්න කලින් ඒ කුටි තියෙන විදිය තමයි මේ ඉදා දවසේ ගමේ හැමෝම වගේ පන්සලට සහභාගී වුණා. ඉතින් අපේනොත් එක කුටියක් බාරගෙන තිබුණා. ඉතින් ඒ නිසාත් මට මේ අවස්ථාවට සහභාගී වෙන්න පුළුවන් වුණා. ඇත්තටම ඉතින් මේක මේ කියන්නේ හදිසියෙන් අපිට සහභාගී වෙන්න පුළුවන් අවස්ථාවක් නේ. මොකද අපේ හැම පන්සලකම වගේ අටවිසි බුදුරජාණන් වහන්සේලා මේ වෙනකොට වඩම්මවල ඉන්නේ. නමුත් අපේ පන්සලේ විතරයි තිබුණේ නැත්තේ. ඉතින් ඒ විශේෂ අවස්ථාවට සහභාගී වෙන්න පින තිබුණ නිසා මට අවස්ථාවක් ලැබුණා. මේ දවස්වල ඡන්දෙත් තිබුණ නේද? ඔයාගේ මන අපිත් ඉන්නද ඉතින්? ඔන්න ඊළඟට අපි අපේ දහම් පාසලේ වෙසක් කුඩු හදන්න ගත්තා. ඒ කියන්නේ මම දහම් පාසල් ටීචර් කෙනෙක් විදිහටත් වැඩ කරනවා. ඒක මගේ ආසාවෙන් මම කරන වැඩක්. ඉතින් අපේ දහම් පාසල් ළමයි එක්ක දවස් දෙකක් වගේ වෙසක් කුඩු හැදුවා. ටීචර්ස්ලාත් වෙනම හැදුවා, ළමයිත් වෙනම හැදුවා. ඒ වෙසක් කුඩු ලස්සනට හදලා අපි වෙසක් පොය දවසේ තමයි වෙසක් කුඩු ටික එල්ලන්න ලෑස්ති කරේ. ඉතින් ඊළඟට අපේ ගෙදර වෙසක් කුඩු හදන වැඩෙත් පටන් ගත්තා. වෙසක් කුඩු හදනවා කියන්නේ ඉතින් ගොඩක් කලින් පටන් ගත්තත් දන්නවනේ. ඉතින් වෙසක් පොය දවසෙත් රැලි ටික හරි අලවනවනේ. ඉතින් මට ගෙදර වෙසක් කුඩු හදන ඒවට නම් ලොකුවට සපෝට් එක දෙන්න බැරි වුණා මගේ වැඩත් එක්ක. පස්සේ මම පොය දවසේ තවල් තමයි වෙසක් කුඩු වල වැඩ ඉවර කරන වැඩවලට සම්බන්ධ වුණේ. අම්මා ඉතින් රැලි මල් කපලා දුන්නා. අපි ඉතින් මේ වෙසක් කුඩු ටික සම්පූර්ණ ඉවර කරා අක්කයි මමයි. ඉතින් අපේ ගෙදරත් වෙසක් කූඩු ගොඩාක් හැදුවා. අපේ ගෙදර විතරක් නෙමෙයි සාමාන්‍යයෙන් අපේ ගමේ වෙසක් එකට කූඩු ගොඩාක් හැම ගෙදරම හදනවා. හරියට වෙසක් කලාපයක් වගේ. වීඩියෝ එකත් එක්ක දිගටම බලාගෙන හිටියොත් අපේ වෙසක් කලාපේ බලා ගන්නත් පුළුවන්. මේ ඉතින් අපේ දහම් පාසලේ ළමයිතුයි ටීචර්ස්ලා එකතු වෙලා හදපු වෙසක් කූඩු. ඊළඟට අපි පොයේ දවසේ ටීචර්ස්ලා ටිකයි ළමයි කීප දෙනෙකුයි පන්සලට ගියා. අපේ ළමයි එක්ක එකතු වෙලා හදපු වෙසක් කූඩු ටික ලස්සනට එල්ලලා බල්බ්ස් දාලා බල්බ් වල එල්ලලා ලස්සනට සරසන්න. ඉතින් වෙසක් පොයේ දවසේ රැ වෙනකන් අපි මේ වැඩ ටික හදලා මේ වෙසක් කූඩු ටික මේ විදිහට ලස්සනට එල්ලලා අර කහ පාටයි රෝස පාටයි කූඩු වන්න මගේ මේ විදිහට ලස්සනට එල්ලලා ඉතින් අපි ආවා. එන ගමන් තමයි ගමේ වෙසක් බැලුවේ. මං කිව්වේ
අපේ වෙසක් කලාපයක් වගේ කියලා හරි ලස්සනට හැම ගෙදරම වගේ වෙසක් සමරනවා මේ විදියට හරිම ලස්සනයි. ඊළඟට අපි ගමේ වෙසක් බලලා ඊළඟට ගියා පොඩ්ඩක් එළිය වෙසක් බලන්න. ඉතින් හරිම ලස්සනයි නේද? හැම පන්සලකම වගේ මේ වගේ හරිම ලස්සනට හදනවා. ඊළඟට අපි වෙසක් තොරන් බලලා අනිත් තොරන් වල වීඩියෝස් මම කැමරාව පොඩක් අනිත් පැත්තට අරගෙන තියෙන්නේ නේ. ඒක ඉතින් කලබලයට වෙලා තියෙන්නේ. මේ වගේ ලස්සන වෙසක් කූඩුත් බලලා පොය දවසේ උදේ අපේ අච්චාරු දන්සලක් තිබුණනේ. ඒකෙනොත් ඒ අච්චාරුත් අරගෙන ඊළඟට ඉතින් අපේ පැත්තේ තියෙනවා පෙරහැරවල්. වෙසක් එකට පොසොන් එකට කොහොමත් පෙරහැරවල් තියෙනවා. ඉතින් මට හැම පෙරහැරක්ම මගේ වැඩත් එක්ක බලන්න බැරි වුණා. මොකද මගේ ඩිග්‍රී එකේ දැන් 3rd year එක යන්නේ. ඉස්සරහට 3rd year exam එකක් දෙනවා. ඉතින් ඒකේ වැඩත් එක්ක සහ මම online job එකක් කරනවා. සතිය දවස් 6ෙම ඉතින් ඒකේ වැඩ තියෙනවා හවස් වෙනකන්. ඒ වැඩත් එක්ක තමයි ඉතින් මට මේ වීඩියෝස් උනත් හරියට අප්ලෝඩ් කරගන්න බැරි වුණේ. කියන්නේ 4 වතාවක් විතර වීඩියෝස් හැදුවා. නමුත් ඒක මට ආයෙම හදාන්න ටයිම් එකක් තිබුණේ නැති නිසා. ඉතින් පෙරහැරේ මම ලස්සනම නැටුම තිබුණේ මට මෙන්න මේ නැටුම. ඉතින් සමහර නැටුම් කණ්ඩායම් නම් මහන්සියටත් එක්ක ඉක්මනට ඇවිදගෙන යනවා. අපි ඉතින් බලාගෙන හිටියා කියලා බෑනේ. එයාලටත් මහන්සි ඇතිනේ. ඉතින් තවත් අලුත් වීඩියෝ එකක් මම ඉක්මනටම ඔයාලත් එක්ක ෂෙයා කරගෙන අරගෙන එන්නම්. මගේ channel එක with මේකලා subscribe කරලා තියාගන්න. ඔයාලා හැමෝටම bye.